අයිබෝන් ජර්නි තුලින් අපි පහුගිය සතියේත් සාකච්ඡා කරා මේ රටේ විශිෂ්ට පුජ්‍යලෙක් පිළිබඳ. ඒ කතාව අපි තවදුරටත් ගෙන යන්න අවශ්‍ය වුණා. ඒ කතාව තුලින්ම අප එතනට යොමු කරා. අපි මේ එදා සාකච්ඡාවට ගිය සතිය අපේ සාකච්ඡාවට සම්බන්ධ කරගත්තේ මේ රටේ සිටින විශිෂ්ට පුජ්‍යලෙක්. ඔහු ලේඛකයෙක්, ඒ වගේම සමාජ විද්‍යාඥයෙක්, කවියෙක්, සාහිත්‍යදරයෙක්, ඒ වගේම විශිෂ්ට සිවිල් පරිපාලන සේවකයෙක්, ඒ වගේම අන්තර්ජාතික වශයෙන් ඔහුගේ සේවාවන් විශාල සේවාවන් කරපු කෙනෙක්. අපි ඔහුගේ ජීවන චරිතයේ එක චැප්ටර් එකක් අවසන් කරා. එය අවසන් කරා නෙවෙයි, උඩින් පල්ලෙන් අත ගැවයි තරම් රසවත් ජීවිත කතන්දරයක්. අද අප කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආචාර්ය සරත් අමුණුගමයන්ගේ මේ පැරිස් ටු පැරිස් and බැක් කියන පරිච්ඡේදය. ආචාර්ය සරත් අමුණුගම අදත් අපත් එක්ක එක්වීම ගැන බෙහෙවින් ස්තුතියි. මේ පැරිස් මම හිතනවා මේක හරීම ඔබ හරීම විනෝදකාමී කෙනෙක්. ඔබ සාහිත්‍ය කලාව අර අපි පැරණි අපේ තියෙනවා පෙරදිග අර කාව්‍ය ශාස්ත්‍ර විනෝදේනි කියන ඒ අර්ථයෙන්ම ජීවත් වෙන කෙනෙක්. ඉතින් මේ පැරිස් කියන්නේ ඔබට මහා අනර්ග තැන. කොහොමද මේ පැරිස් ගමන සහ ඒ ජීවිතය ආරම්භය? ඇත්ත වශයෙන් මම දැන් මේ ප්‍රවෘත්ති අංශයේ දැන් ගොඩක් වැඩ කරානේ. ඒ වෙලාවේ යුනෙස්කෝ ආයතනයේ අලුත් කොටසක් පටන් ගත්තා. IPDC කියලා. International Program for Development of Communications. ඉතින් ඕකේ අධ්‍යක්ෂකවරයෙක් හෙව්වා ඒගොල්ලෝ. දැන්වීම් දාලා. ඒ කියන්නේ UN සිස්ටම් එකේ දෙවෙනි පදනම. ඒකට කියන්නේ D1 පෝස්ට් එකක්. D1 DADG ඊට පස්සේ D1. මේක D1 පෝස්ට් එකක්. කලාතුරකින් තමයි පිට එක්කෙනෙක් ගන්නෙ. නමුත් මගේ වාසනාව ආපහු අර වාසනා චක්‍රේ මං ඉල්ලුම් පත්‍රයක් දැම්මා විතරයි. පැරිස් වලට එන්න කිව්වා ඉන්ටර්විව් එකකට මාව පත් කරා. ඒ මාස දෙකක් ඇතුළත දැන් පැරිස් යන්න ඕනේ මම. බොහොම සන්තෝෂෙන් ගියා. මොකද ඒක සාමාන්‍යයෙන් ඒ කාලේ වෙනකොට ලාංකිකයෝ 3-4 ගාමිණී කොරියා හිටියා. ජයන්ත ධනපාල හිටියා. ඒ වගේ එක්කෙනා දෙන්න හිටියේ මේ මට්ටමට. මුළු ලෝකෙටමනේ. මුළු ලෝකෙටම UN සිස්ටම් එක තියෙනවානේ. ඒකේ තියෙනවා UN එක තියෙනවා නිව්යෝක් වල, ඊට පස්සේ පැරිස් වල යුනෙස්කෝ තියෙනවා, ජෙනීවා වල ILO එක තියෙනවා, WHO ඒ වගේ ඒවට කියන්නේ ස්පෙෂලායිස්ඩ් ඒජන්සිස්. ඉතින් මම ඒක බාරගෙන අපි තමයි ඉස්සල්ලාම ඔය ඉන්ටර්නැෂනල් ප්‍රෝග්‍රෑම් එක හදාගත්තේ. ඒ කියන්නේ සංවේදනාංශය. මොකද ඒ කාලේ තිබුණානේ මේ ලොකු විවාදයක් new information order එකක් කියලා හදන්න ඕනේ කියලා. මොකද දියුණු වෙන රටවල්ට පෙනුණා හැම වෙලාවෙම පුවත්පත්වල, රේඩියෝ එකේ, ටීවී එකේ ඒ රටවල් සෞතු කරලා තමයි දාන්නේ. එක්කෝ ගම් වතුරක්, එක්කෝ මිනිමැරුමක්, එක්කෝ බලය අල්ලගෙන මොකක් හරි එකක් මේ ඒවා ට්‍රැජඩි විතරයි තියෙන්නේ. මේ වල ශෝකාන්ත විතරයි. ශෝකාන්ත විතරයි. අපි ඉතියෝපියාවකද කියලා දැක්කේ ඇටසැකිලි විතරයි. ඊට බියෆ්‍රා කියලා එකක් තිබුණා ඒවා. ඉතින් ඒ රටවල් එක්සත් ජාතීන්ගේ මණ්ඩලය කිව්වා දැන් මේක නවත්තන්න ඕනේ. මොකද හැම වෙලාවෙම මේ බටහිර ආයතන ඇවිල්ලා අපිව නිකන් සෞතු කරලා දානවා. අපි වෙනම එකක් හදන්න ඕනේ. ඊට පස්සේ ඔක්කොමලා එකග වුණා මේ දියුණු වෙන රටවල් වලට උපකරණ සහ පුහුණුව දෙන්න ඕනේ. නැත්නම් ඒගොල්ලන්ට බණ කිව්වට හොඳ මාධ්‍ය ක්‍රියාත්මක කරන්න කියලා ඒක වෙන්නේ නැහනේ. ඒගොල්ලන්ට උපකරණ දෙන්න ඕනේ. හොඳ පුහුණුව දෙන්න ඕනේ. ඒකට එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සුවිශේෂ ආයතනයක් තියෙන්න ඕනේ. ඉතින් ඒකේ අධ්‍යක්ෂකවරයා තමයි මං කියේ. ඉතින් මගේ රස්සාව උනේ ඒ ලෝකයේ දියුණු වෙන රටවල් වල මාධ්‍ය අවශ්‍යතා අඳුනගෙන ඒකට අවශ්‍ය මුදල් දියුණු වෙන රටවල් වලින් අරගෙන සමහරට කෙලින්ම සල්ලි එහෙම නැත්නම් අර ෆන්ඩ්ස් ඉන් ට්‍රස්ට් කියලා තියෙනවා. ඒවා මගින් මේ දෙගොල්ල මේව කරන්න. ඒ වගේ ජාති අතර පුහුණුව සකස් කරන්න. ඉතින් පුළුවන් වුණා ඒකේ වටිනාකමක් තිබුණේ අර දෙතර මේ වෛරයෙන් බැනගෙන හිටපු කණ්ඩායම දෙක අපිට එක පදනමකට ගේන්න පුළුවන් වුණා. මොකද මේ බටහිර රටවල් වුණත් කිව්වා ඒක ඇත්ත. අපි ඕගොල්ලන්ගේ නිවුස් අරමය පාවිච්චි කරන්නේ නැත්තේ එක හේතුවක්. ප්‍රධාන හේතුව නෙමෙයි. ඒක හේතුව තමයි ඕගොල්ලෝ එකේ ක්වොලිටි එක හොඳ නැහැ. නැත්නම් ඒක ටෙක්නිකල් ක්වොලිටි එක හොඳ නැහැ. මොකද දැන් ඔය බටහිර නිවුස් කියන්නේ ඉන්ස්ටන්ට් මේ වෙලාවට ඒක පැකේජ් කරලා දෙන්න ඕනනේ. එහෙම නැතුව මේ අපිට පාවිච්චි කරන්න බෑ. ඒ සාමාන්‍ය ඒක පිළිනුන නිවුස් එක වෙලාවට ආවේ නැත්තම් දැන් ওই රාජ්‍ය ආයතන තියෙන උගාක්
මාධ්‍ය ආයතනෝ ලේව ගන්න නැහැ වෙලාවට නිවුස් එක දෙන්නේ නැහැ. පස්සේ වනවා නිල එක පාවිච්චි කරලා ඒවා ඒ රටවල එක ගන්න නැහැනේ. ඒ කියන්නේ ඩෙඩ්ලයින් එක ඒ ටයිම් එකට ආවේ නැත්තම් ඔයා වැඩ කරලා තියෙනවා නිවුස් ඩෙස්ක් වල. දැන් අපි ඒ වෙලාවට කතාව නැත්තම් වැඩක් නැහැ. ඒක ඒ බුලටින් එකට දාගන්න බැයි නම් පස්සේ මොනවා ලියාගෙන ආවොත් ඒක පාවිච්චි ගන්න බෑ. ඒතකොට වෙන කතාවක් ඇවිල්ලා තියෙනවා ඒ වෙනකොට. ඉතින් ඒක තමයි මගේ රස්සා. ඒ කියන්නේ මට මතක දැන් අපි තාමත් අපි සමහර මැටීරියල් වලට පාවිච්චි කරන මේ වීඩියෝ සංස්කරණ කැමරා කටයුතු පිළිබඳ ඔබ ආයතනින් තමයි ලැබුණේ. දැන් අපිට මන් තමයි ටෙලිවිෂන් ගෙනාවේ. අපුනේ ටෙලිවිෂන් ඒක මේ පරිත්‍යාගයක් හැටියට ජපානයේ සතයක්වත් ගියේ නැහැ. ඔබ ලේකම් ඉන්න කාලේ. ලේකම් කාලේ. ඒ කාලේ ඔයගොල්ලොත් එක මම ආශ්‍රය කරනවානේ. ඒ විතරක් නෙමෙයි. ඉස්සර සාමාන්‍යයෙන් ওই විදේශ ආධාර දෙනකොට TMG ඒ ගොඩනැගිලි අරව මේවා අපි ගානේ හදන්න ඕනේ. මං කිව්වා මේක කිරුවොත් කවදාවත් හරියන්නේ නැහැ. PWT එක මේක කවදාවත් වෙන්නේ නැහැ. ඒකත් ඔයගොල්ලෝ දෙන්න. ඒකත් ඒගොල්ලෝ පිළිගත්තා. කළා සම්පූර්ණ දැන් පීත්තපටිය කපනකොට ගොඩනැගිලිත් ඒගොල්ලෝ මේ උපකරණත් ඒගොල්ලෝ. ඊට පස්සේ මට පෙනුණා පුහුණුව ඕනේ. අපි හැම එක්කෙනාම පිටට යවන්න බෑනේ. ඔයගොල්ලෝ පිටට කියන්නේ. ඒ හින්දා අපි මම මැදිහත් වෙලා තමයි FVS රූපවාහිනී අභ්‍යාස ආයතනය ගැහැදුවා. ඒගොල්ලන්ගේ සල්ලි වලින්. ඉතින් ඒගොල්ලෝ ඒක පෙඩ්රික් නවුමාන් උදව් කරා. ෆ්‍රෙඩරික් ඊබට් එක උදව් කරා. ඒක කරා. ඊට පස්සේ මේ ඒ ටෙලිවිෂන් ආවා. ඒක ඊට පස්සේ ප්‍රෙස් සර්විස් අපි හදුවා ඉන්ටර්ප්‍රෙස් සර්විස් එක. ජාත්‍යන්තර මේ තුන්වෙනි ලෝකේ පුවත් යවන්න රිචඩ් සර්විසත් ඉතින් ඒකේ ඉන්ටර්ප්‍රෙස් එකේ අපි ඒක කියන්නේ පෞද්ගලික මට්ටමෙන් දාවේ රාජ්‍ය සම්බන්ධයක් තිබුණේ නැහැ. නෑ ඒක ජාත්‍යන්තර පෞද්ගලික එකක්. නමුත් ඒක මුල් කරගෙන තිබුණේ කොළඹ. ඒක මධ්‍යස්ථානයේ තිබුණේ කොළඹ. කොළඹයි රෝමේ. ලංකාපුවත් හැදුවේ ලංකාපුවතත් ඒක. මොකද ඒකේ තිබුණේ ඒ වගේ මේ ජාතික ආයතන එකහුවලා තමයි ඒකට වුණේ. ඉතින් අපේ එක තිබුණේ නැහැ. අපි ලංකාපුවත් කියලා එකක් හැදුවා. ඉන්දියාවේ නම් තිබුණා ඉන්දියන් PTI of India කියන එක. ඒක තිබුණානේ. ඒ හින්දා ඒක කරා. ටෙලිවිෂන් ගෙනාවා. ගවර්න්මන්ට් ප්‍රෙස් එකේ ඔක්කොම තරුණ අය යවලා ට්‍රේන් කරලා අලුත් ඉක්විප්මන්ට් කරලා ඒක හැදුවා. කොහොම අපි හරියට කරා. ගවර්න්මන්ට් ෆිල්ම් යුනිට් එක ගෙනාවා ඒ දවස්වල මොරටුවේ ඉඳන් මෙහෙට ඔය දැන් නාරායන්පිට පොල්ලෙන්ගොඩ. ඉතින් ගොඩක් වැඩ කරා අපි. දැන් මේ ඒ යුනෙස්කෝ එකත් එක්ක ඇති කරපු අර මේ අපේ මේ පෙරදිග රටවල් සහ දුප්පත් රටවල් වලට ඉන් පස්සේද ඔය ඒෂියා විෂන් වගේ ඒවා ඊට පස්සේ ඇති වෙන්නේ ඒ ප්‍රෝග්‍රෑම් එකේ කොටසක් ඒෂියා විෂන් ඒෂියා නිවුස් ඒ වගේම ඇෆ්‍රිකා විෂන් ඇෆ්‍රිකා නිවුස් ඒ කොන්ටිනෙන්ට් වල ඒ කියන්නේ රීජනලි එයාලගේ තොරතුරු බෙදා හදා ගන්න වෙනම කණ්ඩායම් දෙයක් ඒෂියන් බ්‍රෝඩ්කාස්ටිං යුනියන් කියලා තිබුණා ABU එක කොමන්වෙල්ත් එක මෙහෙ තිබුණේ කොලලම්පූර් වල ඒකලත් අපි සල්ලි දුන්නා ඒක හදාන්න ට්‍රේනින් වලට තවත් ඇත්තකින් පුවත්පත් වලට ඔබ ලේක් හවුස් එකට සමා ලේක් හවුස් එකේ සභාපතිවරයා හැටියට කාර්යයක් ගත කරන ලේක් හවුස් එකේ සභාපතිත් උනා. ඉතින් උගක් අපි ඒ කාලෙත් මම එකක් කිව්වා ලේක් හවුස් එකේ කත්රුවට බලය තියෙන්න ඕනේ. කත්රු ඇරෙන්න වෙන කාටවත් කරන්න බෑ කියලා. ඉතින් උගක් කියන්නේ ඔය තිලක් කුරුවිට වණ්ඩාර මාණික් දිසිල්වා. ඒගොල්ලෝ කතා කරුත් කියයි ඒ නිදහස අපි දුන්නයි කියලා. දැන් අපි ආපහු පැරිස් ගියොත් පැරිස් මේ මහ විශාල ග්‍රන්ථයක් ලියන්න තරම් දේවල් ඔබට පැරිසේදී හමු වෙනවා. ඔව් දැන් මම දැන් පැරිස් වල දැන් මම අවුරුදු 5ක් හිටියා. ගියාම මට පෙනුණා දැන් මට කල් තියෙනවා මට PhD එකක් කරන්න. පැරිස් විශ්වවිද්‍යාලේ. මොකද මේක කරන ගමන්ම දැන් මට පඩියක් හම්බ වෙනවා නිවාස තියෙනවා රස්සාවක් තියෙනවා. නමුත් ඒ අතරතුරේ PhD එකක් කරන්නත් පුළුවන්. එතනත් මගේ වාසනාව කැලකිලා ආවා. ඒ පැරිසි හිටපු සුපිරිම විද්වතා සමාජ විද්‍යා ලුයි ඩුමොන් කියලා. ලුයි ඩුමොන් කියන්නේ ලෝක පූජිතයි. එයා මම මේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක වෙලා ඉන්න කාලේ ආවා. එයාගේ ඒ ආයතනයේට පොත් හොයාගෙන ආසියාවේ ඉන්දියාවට ගියා මෙහෙ ආවේ. පැරණි පොත් ශාස්ත්‍රීය ලිපි ඒ වගේම සංඛ්‍යා විශේෂ සෙන්සස් ඩේටා ඇනලයිස් කරන්න. ඒ වෙලාවේ මම ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මාව හම්බ වෙන්න ආවා. එයා දන්නේ නැහැ කවුද කියලා. මම දන්නවා මේ ලෝක පූජිත මිනිහෙක් මං ගාව ඉන්නවා. ඊට පස්සේ මං එයාට බොහොම ගරුත්වයෙන් කෑමට එක්කගෙන ගිහිල්ලා ගෙදර ගිහින් අපි උගක්ම යාළු වුණා. ඉතින් එයාට ගිහිල්ලා මං කිව්වා දැන් මං ඇවිල්ලා ඉන්නවා කියලා. එයා මට කෑමක් දීලා එයාගේ ෆ්ලැට් එකේ. ඔයා කරන්නේ දැන් මේ ටීචර් මම වෙන්නම් ඔයාගේ ගුරා. ඊට පස්සේ මං ඒක තමයි මට ගත්තා. විෂය තෝරාගත්තේ මොකද? විෂය තෝරාගත්තේ අනගාരിക ධර්මපාලතුමා සහ
සංනිවේදනය සහ නව බුද්ධාගම. ඒක පොතක් හැටියට ගහලා තියෙනවා. එතකොට දැන් තවත් පැරිසි ඔව් පැරිසිම අවුරුදු 5ක් හිටියා. 4මාරක්. ඔව් ඒ පහ තුල මම හිතනවා ඒක කලාකාරයක්නේ. ඒ පැත්තෙන් මොනවද වෙන අපෝ විශේෂයෙන් මම ඉතින් PhD එකේ වැඩ හැමදාම විශ්වවිද්‍යාල වලට යනවා, මහාචාර්යවරු හම්බ වෙනවා, දේශන දෙනවා. ඉතින් නිරන්තරයෙන්ම ඒ ආයත් එක්ක වැඩ කරනවා. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලෝ උගක් පෙරදිග වැඩ කරපු අයනේ ගොඩක් අය. මොකද මේ ප්‍රංශේ ඒගොල්ලන්ගේ අධිරාජ්‍ය කොලනි තමයි වියට්නාමය, කම්බෝඩියාව, ලාओස්. දැන් අපේ සුදු ඉංග්‍රීසිකාරයෝ හිටියා වගේ ෆ්‍රාන්ස් බලපෑම් තිබුණාට. ඒගොල්ලන්ගේ ලොකු දැනුමක් තිබුණා සංස්කෘත අර මේ මැඩම් කොලෙට් කයියා කියලා. එයා තමයි සංස්කෘත මහාචාර්ය. තව එක්කෙනෙක් හිටියා මට මතක නැහැ නම. එයා තමයි මේ ඉස්සර කැම්බෝඩියන් මියුසියම් එකේ ඉඳලා මෙහෙට ඇවිල්ලා මහාචාර්ය පාලි භාෂා ඒගොල්ලොත් එක ළඟින් ආශ්‍රය කරා. ඒතකොට ඒත් එක්කම පැරිසියේ තියෙන චිත්‍ර කලාව, නාට්‍ය ඒක හොඳක් තියෙන්නේ ඒ හැම කලාකරුවගේම තියෙනවා මියුසියම් එකක්. දැන් පිකාසෝගේ මියුසියම් එකක් තියෙනවා. ඊට පස්සේ ඔය ෆිල්ම් ප්‍රසිද්ධ ෆිල්ම් ඩිරෙක්ටර්ලා ඉන්නවානේ. ඒගොල්ලෝ තියෙනවා නොවෙල් වාග් කියලා නවරැල්ල. ප්‍රාන්ස් නවරැල්ල. ෂැබ්‍රෝල් ඒගොල්ලෝ ගොඩා ඒගොල්ලන්ගේ. ඉතින් ඒගොල්ලෝ ගැන ඕන තරම් කරුණු තියෙනවා. චිත්‍රපටි බලන්න පුළුවන්. හරිම විනෝද සමයක්. ඔබට හරි තැනක් තියෙනවා පැරිසියේ යුනෙස්කෝ පහු කාලේ යනකොට ඔබ ගැන. ඔයා ගියානේ නේ? ඔව්. ඒ යන කාලේ බොහොම ආදරයෙන් මතක් කරනවා එතන පැරණි සේවකයෝ. ඔව්. ඒගොල්ලෝ ඔක්කොම ඇවිල්ලා හිටියෙත් ඒගොල්ලෝ විශේෂඥයෝනේ. ඒගොල්ලොත් එක ළඟින් වැඩ කරා මම. මම හිතනවා දැන් පැරිස් විශ්වවිද්‍යාලය වගේම ඔබ කැනඩාවේ රෙජිනා විශ්වවිද්‍යාලයේ හවර්ඩ් විශ්වවිද්‍යාලයේ මේ වලට ඒක කොහොමද මොන කාලවලද මොනවාද ඊට පස්සේ දැන් PhD එක මම ගත්තානේ. ඒ ડોක්ටරේට් එක අරගෙන ඊට පස්සේ ජයවර්ධන මහත්තයා කිව්වා මට එන්න කියලා ලංකාවට. මොකද ඒ කාලේ මේ ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරන්න ඒකට කවුරුත් හිටියේ නැහැ. මේ තානාපති මට්ටමින් මේ ප්‍රශ්න විසඳන්න බෑ. මගේ ගාක්ම කන්ටැක්ට්ස් තිබුණා ඉන්දියාවත් එක්ක. පර්තසරාති. මොකද ඒගොල්ලෝ ඇවිල්ලා අපේ IPDC බෝඩ් එකේ ඒගොල්ලන් ලොක්කෝ ඇවිල්ලා හිටියා. ඉන්දිරා ගාන්ධිත් හිටියා. ඉතින් ඒගොල්ලෝ මම පුද්ගලිකව අඳුරනවා. ඊට පස්සේ ගාමිණී දිසානායක මාව එක්කගෙන ගියා ජේ.ආර් ගාවට කිව්වා මෙයා නම් ඉන්දියාවේ එලීට් එක. එනේ ඒගොල්ලෝ ඔක්කොම අඳුරනවා. මෙයාට පොඩි කාර්යභාරයක් දෙන්නේ කියලා. ඊට පස්සේ දවසක් මම පැරිස් වල යන ගමන් ජේ.ආර් මට කතා කරලා එයාට ගෙදරට එන්න කියලා කිව්වා දැන් ඔයා පරසාන්තිය හොඳට අඳුරනවානේ. ගිහලා එයාට කතා කරලා කියන්න අපිත් එක්ක තරහ වෙන්න එපා මේ කියලා පරසාන්තිය කටින්ග්ස් ඔක්කොම දීලා මං ගියා ඒ ඉන්දියාව ගෙදර ගිහලා පරසාන්තිය ගෙදර ගිහලා අපි කෑම කන ගමන් මං කිව්වා මෙන්න මෙහෙමයි. ඒ කියන්නේ බොහොම ජේ.ආර් එක ගැටිච්ච කාලේ. ගැටිච්ච කාලේ. ඊට පස්සේ එයා කිව්වා නෑ 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 මගේ එහෙම තරහක් නෑ ඕල්මෑන් කියලා ඔය නාකි වංශයත් එක්ක මගේ තරහක් නෑ යාට කියන්නේ එහෙමද මං කිව්වා එහෙමනම් දැන් මම කෝල් එකක් ගන්න කියලා ගත්ත කෝල් එක ජේ.ආර්. මෙයා ගත්ත කෝල් එක. ඉතින් ඒකේ මගේ තත්ත්වේ නිකන් යෙලෝ මට ගියා මොකද කාටවත් කරගන්න පුළුවන් වැඩක් නෙමෙයි. මගේ යාළුකමට පරසාන්තිය කෝල් එක ගත්තේ. ඊට පස්සේ තවත් මට ලොකු ශක්තියක් තිබුණා. මෙහි ඇවිල්ලා හිටියන්නේ ඔබරෝයි හෝටලේ ඉන්දියන් ඔබරෝයි. ඒගොල්ලෝ මැනේජ් කරේ. ඉතින් ඔබරෝයි ඒ හෝටලේ බෝඩ් එකේ හිටියා මම ඩිරෙක්ටරේට් එකේ. ඒතකොට ඔය ඔබරෝයි පවුලේ අය මාත් එක්ක හරි ළඟින්. ඒගොල්ලෝ බෝඩ් එකේ හිටියා මමත් හිටියා. ඒක මේ නොබෙන් සමුළුව ආසන්නයේ තමයි හිටියේ. ආ කාලේ ඔව්. බිකී ඔබරෝයි තමයි ඒගොල්ලෝ. ඊට පස්සේ මම හැමදාම ඉන්දියාවට යනකොට ඒගොල්ලෝ ඇවිල්ලා කාර් එකක් බෙන්ස් එකක් එවලා මාව ගෙනියනවා ඒගොල්ලන්ගේ ෆාම් එකට අර මෙයා. ඊට පස්සේ මේ ප්‍රශ්නේ ඉලා මම කිව්වා බිකී දැන් මෙන්න මෙහෙම ඔයාලට ගොඩක් උදව් කරලා දෙනවා අපි. ඔයා අපිට අපේ යාළුවෝ දුනා ඕ කිසි ප්‍රශ්නයක් නැහැ අපිට ගොඩක් උදව් ලංකාවේ සල්කෝ කියලා. ඒ කාලේ හිටියා ඉන්දියාවේ ලේකම් විදේශ ලේකම් රොමේෂ් බණ්ඩාරි. ඒත් දවන්ත චරිතයක්. දවන්ත චරිතයක්. ඒතකොට මං වට කෑම කන්න යාගේ දෙන්න ගියා රොමේෂ් බණ්ඩාරිටත් එන්න කිව්වා. මෙන්න මෙයා අපේ යාළුවෙක් දැන් ඔයා පුළුවන් තරම් මේක අපේ ලංකාවේ ආණ්ඩුව පැත්තට ටිකක් බල වෙලා වැඩ කරන්න කියලා. මම කිව්වා එන මම කිව්වා දැන් මොකද කිව්වා දැන් එහෙනම් ඔක්කොම ඕල් පාටි කොන්ෆරන්ස් එක. මම තමයි කරේ ඕල් පාටි කොන්ෆරන්ස් එකක් ගෙන්නන්න කියලා. ඒ වෙලාවෙම මම ජයාට කෝල් එකක් ගත්තා. අපිට මෙහෙම ඕල් පාටි කරලා මේගොල්ලෝ කියලා ඉන්නේ ඉන්දියාවේ පර්මනන්ට් සෙක්‍රටරි. ඊට පස්සේ මෙහෙ ජයා තිබ්බා ඕල් පාටි කොන්ෆරන්ස් එක. ඉතින් ඒ වගේ මට පුළුවන් වුණා ඒ සම්බන්ධකම් ඇති කරගන්න. ඒ අතර තව UN එකට සම්බන්ධ වෙනවා. UN එකේ ඊට පස්සේ UN එකේ තිබුණානේ ඔය කමියුනිකේෂන්ස් සයිඩ් එකට තාසි තමයි මේ පැත්තේ හිටියේ.
එතකොට ටාසි විත්තාච්චි මාත් එක්ක හරි යාළුයි. එතකොට ඔහු ලංකාවේද එහෙ හිටියේ? UNFP ප්‍රෝග්‍රෑම් UN එකේ වැඩ කරනවා. වැඩ කරන කාලේ. ඉතින් එයාගේ හුඟක් දේවල් වලට මං කියලා සම්බන්ධ වුණා. අපි අර ඉන්ෆර්මේෂන් නෙට්වර්ක් එකක් හැදුවා. ඉතින් UN එකෙත් ගොඩක් UN FPA එකේ වැඩ කරා. UN එකේ කමියුනිකේෂන් ඩිවිෂන් එකත් එක්ක වැඩ කරා. දැන් හාවර්ඩ් වල එහෙම මොන වගේ අවස්ථාවද මොන වගේ අධ්‍යයනයන්ට ඒ වලදී? හරි. ඊට පස්සේ දැන් මං ඇවිල්ලා මේ ඔක්කොම ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වුණාට පස්සේ මගේ පබ්ලික් රෝල් එකක් තිබුණේ නැහැ ඊට පස්සේ. මං නිදහසේ හිටියා. WIF එකේ වැඩ කරා ඒ කාලේ. WIF වැඩ කරලා 1990 ප්‍රොෆෙසර් තම්බය සැලි තම්බය දැන් හාවර්ඩ් එකේ ඉන්නේ. එයා මට කතා කරලා කිව්වා හාවර්ඩ් එකේ මේකක් තියෙනවා. ඒ කියන්නේ සෙන්ටර් එකක් තියෙනවා. Center for Asian Religions කියලා. දැන් ඔයා ධර්මපාල ගැන පොතක් ලියලා තියෙනවා. ඔයා එන්න කැමතිද කියලා අවුරුද්දක් වැඩ කරන්න. මං ගියා. ඒක හාවර්ඩ් එකේ ඒ සෙන්ටර් එකේ මම වැඩ කරා. ලයිබ්‍රරි එකේ හරි හොඳයි. නමුත් මාස 6ක් ගියාට පස්සේ මට මෙහෙ එන්න වුණා වෙන මේ පුද්ගලික මේවා නිසා මේක ළමයි ඉස්කෝලේ යනවා. ඒ නිසා මාස 6ක් ඉඳලා මං ආවා. දැන් ඊට පස්සේ දැන් බොහෝ දෙනෙක් මේ ගහන දෙයක් මේක ටිකක් අනිත් පැත්තට. දැන් මමත් ඔක අහලා තියෙනවා. ඇයි මෙච්චර දේවල් කරලා මේ දේශපාලනයට සම්බන්ධ වුණේ කියලා. ඔබ ඒකට වෙනම පොතකුත් ලියනවා ওই ප්‍රශ්නෙට පිළිතුරු. ඇයි ඇත්තට මෙහෙම තත්ත්වයක් තුල දේශපාලනයට සම්බන්ධ? නෑ මං හිතුවා දැන් මම මේ ඔක්කොම සේව දැන් ඔය විස්තර කරපු දේවල් කරලා තියෙනවානේ. දැන් තාම මගේ වයස එතකොට මගේ 50ක් විතර 52 තුනක් ඇති. තව අවුරුදු 20ක් වැඩ කරන්න පුළුවන්. මොකද්ද මම කරන්නේ? එක්කෝ ගෙදරට වෙලා පොත් ලියලා ආරම්භ කරන්නත් පුළුවන්. අනිත් එක මට පුළුවන් ඒ සේවය මේ රට වෙනුවෙන් කරන්න කියලා. ඊට පස්සේ මම හිතුවා මම දේශපාලනයට එන්න ඕනේ කියලා. ඉතින් ඒකත් ආපහු හරිම වාසනාවන්තයි. මොකද ඡන්දේ ඉල්ලපු පළවෙනි වතාවෙම මම දින්නා. ඡන්දෙන් ආවේ පළවෙනි. ඡන්දෙන් ආවේ. අවුරුදු 26ක් නොකඩවා මම ඡන්ද දින්නා. එකම සැරයක්වත් පෙරදුනේ නැහැ. ඔය වෙන ඔක්කොමලා ඡන්ද එක සැරයක් හරි දෙසරයක් පෙරදිලා තියෙනවා. මම පෙරදුනේ නැහැ. මොකද පළවෙනි ඡන්දේ 1994. 94. 94 ඉඳන් මේ 20 වෙනකල් දිගටම මම පාර්ලිමේන්තුවේ. මොකද නුවර මගේ බ්ලොක් කෝට් එකක් තියෙනවා. ඡන්ද 60000ක් විතර මොන දේ කරත් ඒක හම්බ වෙනවා මට. දැන් ආවත් මට හම්බ වෙනවා. 94 එක්සත් ජාතික පක්ෂයෙන් සම්බන්ධ වෙන්නේ. නමුත් ඒ කාලේ තුලම චන්ද්‍රිකා මෙතනියගේ දැන් උනේ මෙහෙමයි. මං ගිහිලා 94 වෙනකොට 95 96 වෙනකොට ගාමිණී කණ්ඩායමයි රනිල් කණ්ඩායමයි ලොකු ගැටුම්. ගාමිණී නැති වුණානේ. 97 කොහෙද නැති වුණා. ඊට පස්සේ අපිට කිසිම අපිව ගණන් ගත්තේම නැහැ. මොකද රනිල් ඒ කාලේ තාත්තේ රනිලුත් එච්චර අත්දැකීම් නැහැ. ඇවිල්ලා එයාගේ කණ්ඩායමත් එක්ක ඔය අතු කෝරලා කට්ටිය එක අපිත් එක්ක මම විජේ පාර්ලිමේන්තුවේ සුසිල් මිල ගාමිණීත් එක්ක හිටපු අය ඔක්කොම කපලා දැම්මා. අර නව ප්‍රජාතන්ත්‍ර වෙනම පක්ෂයක් හැටියට කරලා. ඊට පස්සේ ඔව් ඒක. ඊට පස්සේ මේ නෑ එතකොට ඒතෝ තව පක්ෂය හදලා නැහැ. රාජාලිය. රාජාලිය හැදුවේ නැහැ. ඒ කාලේ ඊට පස්සේ අපිට ඇත්තටම චන්ද්‍රිකාගේ වැඩ හොඳයි ඒ කාලේ වෙනකොට. විශේෂයෙන්ම මේ PPP කියලා තිබුණානේ පබ්ලික් සෙක්ටර් ප්‍රයිවට් සෙක්ටර් පාර්ට්නර්ෂිප් එකෙන් හුඟක් දේවල් කෙරුණා. ව්‍යාපෘති 100ක් 200ක් මේ ක්‍රමයට ගියා. ඊට පස්සේ අපි හතර දෙනාම ගියා මේ චන්ද්‍රිකාට උදව් කරන්න. ඒකෙන් තමයි චන්ද්‍රිකා දින්නේ ඇත්තටම. දෙවෙනි වර මගේ පොතේ තියෙනවා. ඒගොල්ලන්ගේ දැන් චන්ද්‍රිකාගේ ජීවන චරිතයම කියලා තියෙනවා මේ කාලේ වෙනකොට පරදින්න හිටියේ කියලා. මොකද අර ඇක්සිඩන්ට් එක වුණානේ. බෝම්බෙට පස්සේ යාට තාත්ත හම්බුණා. දැන් ඔබ ඩල්ලි සේනානායක සිග්මාව් බණ්ඩාරනායක මැතිණිය ජේ.ආර්. ජයවර්ධන ප්‍රේමදාස ඩී.බී. විජේතුංග චන්ද්‍රිකා මේ රටේ හිටපු සියලුම අයත් එක්ක වැඩ කරලා තියෙනවා. ඊපස්සේ සිත් මෛත්‍රීපාල ඒ කාලෙත් වැඩ කරා. මේ වලින් මේ අත්දැකීම් වලින් මම එක එක නා සංසන්දනය කරන්න කියන එක නෙවෙයි. වඩාත් ඔබ කැමති සහ ඉතාම ප්‍රියජනක විදියට වැඩ කරේ මොන වගේ වලද? නෑ ඉස්ලාමදී TMG අපේ රස්සාව හොඳට දන්නවා නම් හොඳද? චෝදනා මොකුත් නැත්තම් කවුරු ආවත් ඕනේ වෙනවා. දැන් ඔය හැම රජයකටම මම ආඩම්බරෙට කියනවා නෙමෙයි මම කිසි දෙයක් ඉල්ලලා නැහැ. ඒගොල්ලෝ කියනවා මේ රස්සාව කරලා අර කරන්න අර ඇමතිකම් කරන්න මේ ඇමතිකම් මම ඉල්ලත් නැහැ. ඉතින් මට ඉල්ලුම තිබුණා. ඒ වගේ පසුබිම දිහා බලපුවාම ඒ දේශපාලන තන්ත්‍රයේ තනතුරු අරම එක එකලාගේ හැකියාවන්
යා තිබ්බහම මට ඉල්ලුමක් තිබුණා මට වගේ චන්ද්‍රිකා කියනවා දැන් ඉස්සල්ලාම මාව පත් කරා වාරි මාර්ගය ඇමතියට. ඉතින් මට කිව්වා දැන් මම ඔයාගේ ලිපි කියවලා තියෙනවා. ඒ හින්දා මම මේවා තෝරාගෙන යනකොට මම හිතුවා ඔයාට හොඳයි මේ වාරි මාර්ගය කියන එක. ඉතින් ඒ වගේ පෙර සම්බන්ධකම් තිබුණා ඔක්කොමලත් එක්ක. ඉතින් මම හිතන්නේ එකක් අර දැන් ආපහු ටිකක් දේශපාලන අතීතයට ගියාම ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ ඊටාම කියන්නේ අපේ රටේ තීරණාත්මක සහ අර්බුදකාරී අවස්ථා එකක් 83 කල ජූති. මේ අවස්ථාවේ ඔබත් ඒ පරිපාලනය තුල හිටියා. ඒ අත්දැකීම් කොහොමද? හැබැයි මෙහෙමයි මම පැරිස් වල ඉඳන් එනකොට මං කිව්වා මං උපදේශකයෙක් වැඩ කරන්න හැබැයි මට පඩියක් ඕනෙත් නැහැ. මම රජයේ සේවකයෙකුත් නෙමෙයි. තනි පුද්ගලයෙක් හැටියට. උපදේශක. ඔව් මොන එතකොට මොන වගේ කාර්යයන් සඳහාද මේ පැවරුම්? මට වැඩියෙන්ම පුවත්පත් පිළිබඳව මේ එතකොට මාධ්‍ය පිළිබඳව. ඔව් මාධ්‍ය පිළිබඳව. එයාගේ එච්චර ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ගැන එච්චර මේකක් තිබුණේ නැහැ. මොකද ආනන්ද තිස්ස හිටියට එයා අසනීපෙක්. බලවත් අසනීපෙ හිටියේ ඒ කාලේ. ඒ වැඩ කරගන්න මානෙල් කුරේ පහු කාලේ ආවේ. මානෙල් අබේරත්න. අබේරත්න. ඊට පස්සේ ගොඩක් පස්සේ. හැමති නෙමෙයි. ඔව්. මේ ජයාර්ගේ ගොඩාක්ම විශ්වාසය තිබුණේ ආනන්ද තිස්ස ගැන. එයාගේ ගෝලයනේ. නමුත් ආනන්ද තිස්ස ඒ කාලේ වෙනකොට බොහෝම හිත නරක කරගෙන අසනීප වෙමින් හිටියේ. මොකද මේ රනිල් මේ දැන් ප්‍රේමදාස ඉහළටම නැගගෙන ආපුවාම එයාගේ තැන නැති වුණා. ප්‍රේමදාස කොහෙත්ම කැමතුනේ නැහැ ආනන්ද තිස්ස ගැන. එයා ඇවිල්ලා ජනාධිපති වුණාම නාම යෝජනා පවා දුන්නේ නැහැ ආනන්ද තිස්සට. මේ ඉතින් ජයාර් මේකේ හිර වෙලා ආනන්ද තිස්ස වැඩ කරන්නේ නැති නිසා මට තමයි කිව්වේ ඒව ගොඩක් වැඩි කරලා දෙන්න කියලා. ඒකයි ඇත්තටම උනේ. 71 කාලෙත් මං කියන්නේ තවත් පස්සට ගියාම ඒ 71 අප්‍රේල් කැරලි කාලෙත් ඔබ බණ්ඩාරනායක මැතිනියත් එක්ක වැඩ කරා. මොන වගේ කාර්යභාරයක්ද ඒ බැරි කාලේ? එතකොට මම අධ්‍යක්ෂකනේ. අපේ ලේකම් කෙනෙක් හිටියා සෝමසාර දාසනායක. ඉතින් අපි එකට තමයි වැඩ කරේ. මැතිනිය එච්චර ප්‍රවෘත්ති ගැන එච්චර උනන්දුවක් නැහැ. නමුත් මේ ගැටුම් ඇති වෙන වෙලාවේ අපිට කිව්වා ඔය මාධ්‍ය සටහන් ඔක්කොම ලෑස්ති කරන්න ඒගොල්ලෝ මේක කවර් කරන්නේ කොහොමද? මොකද පොලිසිය උනත් දන්නේ නැහැ. දැන් සමහර තැන්වල මොනරාගල මොනවා හරි වෙනවා. තවත් දැදිගම මොනවා හරි වෙනවා. තවත් තැනක කොළඹ මොනවා හරි මේවා ඔක්කොම ගොනු කරන්න තිබුණේ මාධ්‍ය හරහා විතරයි. පුවත්පත් ක්ලිපින්ග්ස්. දැන් අපිට කිව්වා මේ ඔක්කොම කපලා මැතිනියට ඉදිරිපත් කරන්න කියලා. ආචාර්ය සරතමුණුව මාධ්‍යවල මහා විශාල මේ බලපෑම් කරා නේද මිනිස්සුන්ට? අපි පහුගිය පසු කාලේ වෙනකොට හිතනවා ඒ කියන්නේ මාධ්‍යවල ගුවන්විදුලි විතරනේ මාධ්‍ය තිබුණේ. ඒවල කරපු ප්‍රචාර. දැන් එකක් මේ කිව්වේ චේග්වෙරාකාරයෝ කියන වචනේ. ඊළඟට ඔවුන් බලයට පත් වුණොත් වැඩි හිටියෝ මරනවා මේ වැඩි ඒවා ක්‍රියාත්මක නිර්මාණය කරලා ගෙනිච්ච ඒවාද ඇත්තම කතන්දරද ඒ කාලේ? ඒව ගොඩාක්ම මං හිතන්නේ කොටසක් නිර්මාණ මොකද වික්‍රමවීර සූරිය හිටියා උපදේශක හැටියට ජනාධිපති. එයාත් ඕකට සම්බන්ධ වුණා. ඒ වගේම මගේ හිතේ ඒ කාලේ තිබුණානේ අර මේ එකක් ස්කොඩ් එකක් මොකක්ද ඒකට කියන්නේ මේ යුනිට් එකක් තිබුණා. නෑ ඒගොල්ලන්ගේ මේ ආමි යුනිට් එකක් තිබුණා. මේගොල්ලොත් එක්ක මේ ගැටෙන යුනිට් එකක්. ඒකෙන් තමයි මොකක් ඔය ප්‍රචාරය කරේ. ඒ කියන්නේ ආමිකාරයෙන් මරණකොට අර මේවා ඒගොල්ලෝ තමයි ගොඩක් ප්‍රචාරය කරේ. ඒ කියන්නේ මහජන මතය වෙනස් කරන්න මාධ්‍ය සෑහෙන යොදාගත්තා. ඒ කාලේ ඉතින් ගුවන්විදුලි විතරනේ තිබුණේ. ගුවන්විදුලි පුවත්පත්. පුවත්පත් වලින් ලේක් හවුස් එක කොහොමවත් රජය යටතේ. ලොකු කාර්යභාරයක් කරා ඇත්ත පත්තරේ. ඇත්ත වශයෙන් විරුද්ධ මත ඉදිරිපත් කරේ ඇත්ත පත්තරේ විතරයි තිබුණේ කාලේ. කියන්නේ විකල්ප කියන අදහසකට ඇත්ත පත්තරේ විතරයි. තව රාවය සහ යුක්තිය තිබුණා සතිපතා. ඒක පහු කාලේ නේ. පහු කාලේ ආවා. එච්චර ඒ ඉඳ අනිත් අදහස් ඉදිරිපත් කරන්න තිබුණේ නැහැ මාධ්‍යයක් ඒගොල්ලන්ට. දැන් මේ මුල් ඒ කාලේ වෙනකොට මතක දැන් අපි සාමාන්‍ය රජයක් ඕනෑම රටක ලෝකෙත් ප්‍රථමයෙන්ම අල්ලගන්නේ ගුවන් විදුලිය සහ දැන් 71 කැරල්ලෙත් සැලසුම් තිබුණේ ගුවන් විදුලියනේ. ඒ මාධ්‍ය බලපෑම නිසාද මොකක්ද ඒක? ඒ ගැන නෑ ඒ දවස්වල ටිකක් චක්‍රයක් වාගේ තිබුණා. රජයක් වෙනස් කරනවා නම් ඉස්ලාම ගුවන් විදුලිය අල්ල ගන්න ඕනේ. මොකද රටට උනත් මේ වෙනසක් වුණා කියලා දන්නන්න පුළුවන් වෙන්නේ මාධ්‍ය හරහානේ. ඉතින් මට මතකයි ඔය 71 එදා රෑ ඔය 4 වෙනිදා රෑද කොහෙද අර අපේ OB යුනිට් එක තියෙනවනේ. ගුවන් විදුලියේ OB යුනිට් ගුරුගේ ඒක අරගෙන ගියා ටෙම්පල් ට්‍රීස් එකට. මොකද
ගුවන් විදුලි සේවය අවුනා නම් නැති වුණා නම් මෙතන ඉඳන් හරි මෙතනට බ්‍රෝඩ්කාස්ට් කරන්න. ඒ කියන්නේ පූර්ව දැනුමක් තිබුණද? ඒ කියන්නේ බුද්ධ්‍යංශ වලින් එහෙම දැනුවත් කිරීමක් ඇතුවද ඒ? ඔව් ඒ 4 වෙනිදාට ඉස්සෙල්ලා දැන් 4 වෙනිදාට ඉස්සෙල් ආවා ප්‍රවෘත්ති ආවා. නමුත් ඒ ගැන ඒගොල්ලන්ට ක්‍රියා කරන්න බැරි වුණා. නමුත් උනේ අර දවසකට ඉස්සෙල්ලා මේ ප්‍රහාරයට ඉස්සෙල්ලා දවසේ මොනරාගල ඒගොල්ලන්ගේ අර පණිවිඩය වරද්දාගෙන ප්‍රහාර කෙල්ල කරානේ. එතකොට තමයි මේ රජයට මේ රජය අවදි වුණේ. දැන් මේ පරිපාලන ඉතිහාසය තුළ වඩාත්ම අමතක නොවන සහ වඩාත්ම හිතට සැනසුම දැනෙන බොහෝ දේවල් කරන්න ලැබිලා ඇති. ඒවා මතක් කරොත් එහෙම. එකක් තමයි මගේ හිතේ මේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ලොකු වෙනසක් කරන්න පුළුවන් වුණා. රූපවාහිනිය ගෙනාවා, පුහුණු මධ්‍යස්ථාන හැදුවා, ඊට පස්සේ ෆිල්ම් යුනිට් එක කොළඹට ගෙනාවා, චිත්‍රපට සංස්ථාව හැදුවා, අපේ පුවත්පත් මේක හැදුවා, නිවුස් ඒජන්සි එක. දෙසතිය වගේ සංග්‍රහ. ඊට වගේ ගුවන් විදුලි ඔක්කොම ඔය ස්ටුඩියෝස් නවීකරණය කරා. ඊට පස්සේ මේ වෑන් ගෙනල්ලා හැමතැනම චිත්‍රපටි පෙන්නන ධර්ම නාදාර අනුව කරා. ඉතින් විශාල ඒ අවුරුදු කාලය තුල විශාල කාර්යභාරයක් කරා. ඒක නිතරම පවතින එකක් නේ. අනිත් පැත්තෙන් ඔබ දැන් මට මතකයි එක කාලයක දැන් ඔබ තමයි කැබිනට් මණ්ඩලයේ හිටපු පිටරටකටවත් යවන්න ඒක මෙහෙම මම හිතන ඇත්ත කතාව මේ පිටරටකට සමුළුවකට හරි යවන්න හිටියේ එකම පුජ්‍යලයා බවටත් පත් වුණා කලක් යනකොට. ඒ වැඩියෙන්ම මේ මහින්දගේ කාලේ ඊට පස්සේ මහින්දයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කාලේ ඒ කාලේ නිතරම මේ IMF එකයි World Bank එකයි එක ගනුදෙනු කරනවා ADB එකයි. ඉතින් ඒ හැම එකේම ලංකාවේ නියෝජිත ඒකේ අධ්‍යක්ෂක මණ්ඩලයට වැටෙනවා. ඉතින් මම තමයි ඒ අධ්‍යක්ෂක. ඉතින් අවුරුද්දට දෙසරයක් යන්න ඕනේ වොෂින්ටන්. ඒ කියන්නේ මුදල් ලැබෙති පැත්තකින් ඉඳද්දී ඔව් මම තමයි අධ්‍යක්ෂක. ලංකාව නියෝජනය කරන අධ්‍යක්ෂක. ඔව්. ඒ කාලේ ඇමතිකම තිබුණේ වෙනත් එකක්. මම ආයෝජන කාලෙක රාජ්‍ය පරිපාලන හිටියා ඊට පස්සේ ආයෝජන දෙකම හිටියා. මොකද අවුරුදු ගානක් මම කිව්වා අවුරුදු 12ක් විතර දිගටම ඔබ යනවානේ මේක වැඩ වලට. ඊට පස්සේ හැම අවුරුද්දෙම යන්න ඕනේ මැනිලා වලට ADB රැස්කීම් වලට. ඊට පස්සේ ඒගොල්ලන්ගේ සිතක් තියෙන අවුරුදු දෙකක් මූලස්ථානයේ තියලා ඊට පස්සේ පිට රටක. ඒ තැන් වලට යන්න ඕනේ. පුදුම ගම ප්‍රමාණයක් ගියා. දැන් එකක් අනිත් එක ඔබගේ චරිතය මා දකින්න දෙයක් තමයි ඔබ දැන් මේ යුග ගණනාවක පෙරදිනේ විශ්වවිද්‍යාල ආරම්භක යුගයේ 56 දරුවෙක් හැටියට 56 පෙරළිය අද මේ ඩිජිටල් යුගයේ දක්වා එනකොට ඒ හැම වෙනස්කමකම ඒකත් එක්ක වෙනස් වෙන්න ඔබට හැකියාව තියෙනවා. අද ඔබ ඩිජිටල් යුගයේත් වැඩ කරනවා. මේ වෙනස් වීම මේ වගේ පාරම්පරිකව කාලාන්තරයක් ආපු චරිතයක කොහොමද ඒකට ඇඩැප්ට් වුනේ? කොහොමද ඒකට සම්බන්ධ වුනේ? එකක් තමයි ඉතින් දැන් මේක ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රකරණයනේ. ඉස්සර ටික දෙනෙක් අතේ තිබුණ මාධ්‍ය දැන් උගාක් අතර විසිරලා ගිහිල්ලා. ඉතින් ඒ අය අතර පණිවිඩ තරග කරනවා. එහෙනම් මාධ්‍ය ගැන උනන්දුවක් තියෙනවා නම් ඒ අංශය ගැන තියෙනවා. අනිත් එක ඉතින් මම ගොඩාක් මේ ශාස්ත්‍රීය ලිපි ගැන දැන් ලියන්න පටන් ගත්තා. දැන් මේ පොත් ගොඩාක් ලියලා තියෙනවා. කොහොම කංකාරී ගැන පොතක් ලියුවා ඊට පස්සේ. ඉතින් මේ ගොඩක් තියෙනවා දැන් අලුතෙනුත් පොතක් ලියනවා ඇහැලේ පොළ ගැන. මොකද ඇහැලේ පොළ පේපර්ස් කියලා එංගලන්තේ තිබුණා මේ මෙයාගේ ලිපි ලේඛන. මෙයා ගැන මෙයා ලියපු මේ ඒව කවුරුත් දැකලා නැහැ. ඒව නැතුව තමයි මේ පොත්පත් ලියන්නේ. ඉතින් ඒ කරුණු මට හම්බ වෙලා තියෙනවා. දැන් ආපහු අපි ආපහු හැරිලා බැලුවොත් යුග ගණනාවක් චැප්ටර් 3-4ක් තියෙනවා. දැන් මේ වෙනකොට ඒ ආපහු හැරිලා බලන ජීවිතය ගැන මොන වගේ මම දන්නවා ඔබ ඊටම සතුටින් ඉන්නේ අදට සතුටින් ඉන්නේ සෑහලුවෙන් ඉන්නේ මොනවද ඒ අතීත ආවර්ජනාව තුල දැන් විශේෂයෙන් කියන්න තියෙන්නේ සාමාන්‍ය මිනිස් චරිත නායකයෝ වෙන්න පුළුවන් නිලධාරි වෙන්න පුළුවන් දුෂ්ටිය බොහොම ටික දෙනා ඉන්නේ හැම එක්කෙනාම වාගේ තමන්ගේ හැකියා පමණින් මොකක් හරි හොදක් කරන්න හදන්නේ ඔය දේශපාලනඥයෝ ගත්තත් සාහිත්‍යකාරයෝ ගත්තත් වෙන සාමාන්‍ය පුරවැසියෝ ගත්තත් හොඳට කිරලා මැනලා බලපුවාම ඉන්නේ මිනිස්සු අපිට සුබවාදීව බලන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒකට තමනුත් ඒකට ප්‍රතිචාරය දක්වන්න කැමති දැනගන්න ඕනේ. එහෙම කරගත්තොත්
මිනිසත් ගම ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. ඉතින් ඒ මගේ මුළු ජීවිත කාලය මට වෙලා තියෙන එකක් තමයි මගේ වාසනාවන්තකම. අනිත් එක අනිත් අයකින් මට ලැබිලා තියෙන අනුග්‍රහය, මිත්‍රත්වය. මම ආපහු බලනකොට මට හිතන්න කිසිම කෙනෙක් එක්ක මගේ තරහක්, මරහක්, කෝන්තරයක් මොකුත් නැහැනේ. මොකුත්ම නැහැ. ඉතින් ඒ විදිහේ තත්ත්වයක් එන්නේ මොකද අපේ දර්ශනයක් තියෙනවා මිනිසත් බව කියන්නේ හොඳ දෙයක්. දුෂ්ට දෙයක් නෙමෙයි. ඒ අතරතුර අවස්ථා තියෙනවා. නමුත් අපිට විශේෂයෙන් අපේ රටේ යම්කිසි සංස්කෘතියක් තියෙනවා, යම්කිසි හැදියාවක් තියෙනවා. ඒක රැකගෙන අපිට ඉදිරියට යන්න පුළුවන්. අපි බලපුවාම මේ අවුරුදු 70 ගාන තුල විශාල ජයග්‍රහණ මේ රට අත්පත් කරගෙන තියෙනවා. බලන්න අපේ ජනගහනය ඒ කාලේ හිටියේ ලක්ෂ 70යි. අද ඉන්නවා ලක්ෂ 225ක්. ඉතින් එතකොට මේ තියෙන පහසුකම් කොහොම ලබාද ඒත් වැඩි පිළිවීමක් නැතුව ඒවා දීලා තියෙනවනේ. ඉතින් ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒක ආපහු බලනකොට අපිට සතුටු වෙන්න පුළුවන් අඩුපාඩු තියෙනවා. නමුත් තව දැන් ආර්ථික අංශයෙන් හැබැයි ඒකේ ප්‍රතිඵලය තමයි මේ සහනාධාර ක්‍රමවල ප්‍රතිඵලය තමයි ආර්ථිකය කඩා වැටෙනවා. මොකද ජනගහනය වැඩි වෙනකොට ඒහා සමගාමීව ආර්ථික දියුණු වෙන්න ඕනේ. නැතුව බෑනේ. ඉතින් ඒක තමයි දැන් මගේ හිතේ අභියෝගය. දැන් තවත් එකක් දැන් ඔබ උපදේශකවරයෙක් හැටියට අප දන්නවා අපේ ඉතිහාසය බැලුවා බණ්ඩාරනායක මැතිණිය. ඇයට ඉතාම වටිනා උපදේශකවරු හිටියා. ඒ නිසා ජාත්‍යන්තර ප්‍රශ්න එක පවා කටයුතු කරන්න. දැන් අද බැලුවාම මේ සිවිල් අංශවල විදේශ සේවා අංශවල හරි රික්තයක් තියෙනවා. ඒ අඩු පුරවන්න ඒක කොතනින්ද පටන් ගන්න? ඇයි එහෙම වුනේ? ඒක නම් ඇත්ත තමයි. ලොකු දැන් අපි ගත්තොත් වෙන රටවල් අපි ගමු ඉන්දියාව. අපි ගමු සිංගප්පූරු, අපි ගමු ආසියාවේ අනිත් රටවල් චීනේ. ඒ කාඩ්‍රික නිලධාරි තන්ත්‍රය, පාලන තන්ත්‍රය නවීකරණය වෙනවා. අලුත් දැනුම ගන්නවා. ඒක තියෙනවා කියලා කියන්න බෑ. එහෙනම් අර දැන් කියනවා වගේ ඉස්සල්ලාම අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕනේ. නූතන ලෝකයට හරියන අධ්‍යාපන ක්‍රමයක් තියෙන්න ඕනේ. මේ පරණ සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් වෙන්නේ මොකද්ද? කලා අංශ දිනපතා වැඩි වෙනවා. හොඳද? එතකොට අපි ගුරුවරු ඇති කරනවා. ගුරුවරු ඇවිල්ලා ආපහු පන්තියට ඇවිල්ලා ඒ විෂයම උගන්වනවා. ඒ විෂයම ඉගෙනත් අය විශ්වවිද්‍යාලයට යනවා. ඉතින් මේක විසම චක්‍රයක්. අලුත් දේවල් නැහැ. අලුත් දේවල් නැහැ. මේ කලා ක්ෂේත්‍රයේම කැරකි ඉන්නවා. ඉතින් ඒව සීමිත විදියට වැදගත් වුණාට මේක ප්‍රශ්නයක් බවට පළල් වුණාම ඒ රටකට මේකට මුහුණ දෙන්න ඕනේ. මුහුණ දෙන්න නැතුව විසඳන්න බෑ. මේ මම හිතනවා දැන් බොහෝ විට කතා වෙන එකක් දැන් මේ දිනවල රාජනීතිඥයින් උසාවි යනවා, ඉරේ යනවා. අන්තිමට බලනකොට ඔවුන්ගේ කටයුතු පිටිපස්සේ ඉන්නේ දේශපාලඥ. මේ දේශපාලඥයන් දැන් ඉස්සර ඔබ රාජනීතිඥයෙක් හැටියට උපදෙසක් දුන්නොත් දේශපාලඥයන් ඒවා පිළිගන්න සූදානම්ලා හිටියා. දේශපාලන බලය වැඩිවීමද නැත්නම් රාජ්‍ය නිලධාරීන්ගේ එයාලා මේ පිළිබඳව තියෙන අවබෝධය සහ ඍජුකම නැතිවීමද මේ ගැටලුවට හේතු වෙලා තියෙන්නේ? එතන අපි ටිකක් ගැඹුරට බැලුවොත් TMG අපේ ආර්ථිකයේ එක්තරා ආයතනික ප්‍රශ්න නමුවක් තියෙනවා. ඒවා ආයතනික ප්‍රශ්න. කවුරු ආවත් එකක් තමයි අපේ ජනගහනය විශාලව දියුණු වෙලා ඒහා සමගාමීව ආර්ථිකය දියුණු වෙලා නැහැ. රික්තයක් ඇති වෙනවා. ඒ රික්තය තුලින් නොයෙක් ප්‍රශ්න ඇති වෙනවා. දෙවෙනි එක තමයි අපේ ආර්ථිකය ඉස්සර මේ තේ රබර් පොල් ආර්ථිකයක් තිබුණේ. නමුත් ඒක නූතන තාක්ෂණික ආර්ථිකයකට මාරු වෙලා නැහැ. ඒ හින්දා මෙතන ලොකු අර්බුදයක් තියෙනවා ආයතනික වශයෙන්. අපිට මේ රටට ගේන බඩු මේ රටට අවශ්‍ය මුදල් ප්‍රමාණය අපිට විදේශ විනිමයයට හොයාගන්න බෑ. ඒ හින්දා අපිට ක්‍රයිසිස් එකක් තියෙනවා. ඒක අර්බුදයක් තියෙනවා. අපේ අය සහ වැය අතර සමතයකට එන්න. මේකට කවුරුත් අත ගහන්නේ නැහැ. ඉතින් ඒකට නිලධාරි තන්ත්‍රය වෙන්න පුළුවන්, පරිපාලකයෝ වෙන්න පුළුවන්, දේශපාලනඥයෝ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ මේ ලොකු අර්බුදයේ පොඩි කොටස් කරුවන් පමණයි. ඒ හින්දා මේක කරන්න පුළුවන් ව්‍යුහාත්මක ආයතනික වෙනස්කමක් කරන්න ඕනේ. ඒක කරන්න මුදල් නැහැ. ඒකට අනිවාර්යෙන් විදේශ ආයෝජන අවශ්‍යයි. විදේශ හරි දේශීය හරි මන් දන්නේ නැහැ විශාල ආයෝජන ප්‍රමාණයක්
අවශ්‍යයි මේක අර සමබර තත්ත්වයකට ගේන්න. එහෙම නැතුව හැමදේම රජයෙන් කරන්න ගියාම ඒකට අවශ්‍ය මුදල් ප්‍රමාණය අපිට හොයාගන්න බෑ. රට දියුණු වෙන්නේ නැහැ. මේක අතරෙම අර කෙකරගගා ඉන්නවා මිසක් රටට ආයෝජනයක් නැහැ. ඒ හින්දා ප්‍රධානම දේ තමයි මේ රටට ආයෝජනය කරලා අපි ධනවත් රටක් බවට පත් වෙන්න ඕනේ. තියෙන දේ බෙදා ගන්න කතා කරන්න ඉස්සෙල්ලා තියෙන දේ හදා ගන්න ඕනේ. අන්න ඒකයි කතාව. ලෝක පූජිත අර්ථශාස්ත්‍රයේ වාමාංශික ආස්ථාන ජෝන් රොබින්සන් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය. එයා කිව්වා ලංකාවේ ප්‍රශ්නේ මේකයි ගහ හිටවන්නේ නැතුව ගෙඩි කන්න හදනවා. අන්න ඒක. අබ ගහ හිටවන්නේ නැතුව අබ ගෙඩි කන්න හදනවා. ඉතින් කවදාවත් අර්ථශාස්ත්‍රයන්ව කරන්න බැරි වැඩක්. අබ ගහ හිටවන්න ඕනේ. ආයෝජනය කරන්න ඕනේ. ඒ ආයතන වාසදායක බවට පත් වෙන්න ඕනේ. එහෙම නැතුව කොයි තරම් බණ කිව්වත් කතා කරත් වැඩක් නැහැ. අබ ගහ හිටවන්න නැතුව අබ ගෙඩි කන්න බෑ. ලංකාවේ අවුරුදු 70ක ඉතිහාසය අබ ගෙඩි කන්න හදනවා මිසක් ගහක් හිටවන්නේ නැහැ. මොකක්ද? දැන් මේ තරම් අපි බරපතල විදිහට මේ රටේ යම් යම් කොටස් මේ කියන්නේ මේ රටේ තියෙන දූෂණය වංචාව මේක නිසා තමයි බොහෝ දේවල් අඩපණ වෙලා තියෙන නිසා අපිට ඉදිරියට යන්න බැරි. මේක පටන් ගත්තේ කොතනින්ද මොකද? ඒක පටන් ගත්තේ දූෂණය කියන්නේ මේක රාජ්‍ය පිළිබඳ ප්‍රශ්නයක්. ස්ටේට් එක. ලෝකෙ හැමතැනම පේනවා රාජ්‍ය අංශය ඇගිලි ගහන්න පටන් ගත්තාම රාජ්‍ය අංශය ඒ රටේ ලොකුම ආර්ථික ක්ෂේත්‍රයේ වෙනකොට අනිවාර්යෙන් දූෂණය වෙනවා. ඒ කියන්නේ රජයට ව්‍යාපාර කරන්න බෑ කියන්නේ. රජයට කරන්න බෑ. ඒකට පුළුවන් හැකියාවක් නැහැ. ඒකට පුළුවන් දැනුමක් නැහැ. ඒකට පුළුවන් අනාගතයක් නැහැ. ඒ හින්දා එහෙම කරනකොට අකාර්යක්ෂමතාවය, දූෂණය සහ ඒ ව්‍යාපාර කඩා වැටීම අනිවාර්යෙන් සිද්ධ වෙනවා. දැන් මේගොල්ලෝ කොච්චර කිව්වත් ඔළුවෙන් හිතගෙන කිව්වත් අපි මේක කරන්න අපිට පුළුවන්. ඒක ඒගොල්ලන්ගේ අදහස් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි, ව්‍යුහාත්මක ප්‍රශ්නයක්. ඒ ව්‍යුහය තුලින් රාජ්‍ය අංශය වැඩි වෙන්න දූෂණය වැඩි වෙනවා. ඊට පස්සේ ඒ රට කඩා වැටෙනවා. ඒ හින්දා ලෝකයේ අද කිසිම තැනක රාජ්‍ය අංශය තුලින් සංවර්ධනය කරපු රටක් පටනම් පේන්නේ නැහැ. ඉස්සර කරා නිදහසට පස්සේ වෙන කවුරුත් ආයෝජනය කරන්නේ නැහැ. රජය මැදිහත් වෙන්න ඕනේ. නමුත් දැන් නෑ මේ ලෝකේ එහෙම නෑ, තරගකාරී ලෝකයක්. ඒ තරගකාරී ලෝකේ ඒකේ නීති රීති අනුව කටයුතු කරලා මිසක් රජයට ගිහිල්ලා මේක හොට දාලා කවදාවත් කරන්න බෑ. ඔය රජය කරන්න හදන සෑම රාජ්‍ය ආයතනයක්ම දැන් ලියලා දෙන්නම් අවුරුදු 4ක් යනකොට බංකොලොත් වෙනවා. කවුරුත් එන්නාවත් පොතක ලියලා තියන්න පුළුවන් අවුරුදු 4ක් යනකොට අන්ත බංකොලොත් තත්ත්වයට එනවා. ඔබගේ පියා මව ඔබගේ ජීවිතයට ලොකු බලපෑමක් කරා. වෙනත් ඔබගේ පරමාදර්ශී චරිත දේශීය වෙන්න පුළුවන් විදේශීය වෙන්න පුළුවන් දාර්ශනිකයන් ඔබ ප්‍රංශ දාර්ශනික පසුබිම තුල කියවපු කෙනෙක් කවුද මේ ජීවිතයේ බලපෑම් කරපු සහ ජීවිතේ ගොඩනගා ගන්න පරමාදර්ශී චරිත? වගේ දෙමව්පියෝ තමයි ප්‍රධාන වශයෙන්. අද වුණත් මට මතක් වෙන්නේ ඒගොල්ලෝ. ඊට පස්සේ අපේ ගුරුවරු, විශ්වවිද්‍යාල ගුරුවරු, පාසල් ගුරුවරු, විශ්වවිද්‍යාලෙත් විශේෂයෙන්ම මට මතකයි ඔය රැල්ෆ් පීරිස්, මෙයා ඒ වගේම තම්බයියා, ගණනාත්, ඒ වගේ අය, සරච්චන්ද්‍ර, සිරිගුණසිංහ වැනි අය. අත්ත වශයෙන් අපි මොනවා කිව්වත් අපි පුළුවන් තරම් ඉදිරියට යන්න බලන්නේ ඒ ආදර්ශයට අරගෙනනේ. ඒ පැත්ත විදේශයට ගියාම ලුයි ඩූමොන් වගේ සුප්‍රසිද්ධ අය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ලොකු ආදර්ශයක්. විශේෂයෙන් ඒ ක්ෂේත්‍රවල දැන් ශාස්ත්‍රීය අංශය නම් ඒකට කැපවීම. උදල් හදාල් ගන්න හිතන්නෙත් නෑ, ඒකටම කැපවීම. දෙමව්පියෝ නම් ළමයි හදන්න කැපවීම. ඒ කැපවීම අත්‍යවශ්‍යයි. ඒ හින්දා පරමාදර්ශ චරිත අත්‍යවශ්‍යයි. හැබැයි ඒ මොන පරමාදර්ශ චරිත තිබුණත් මට නම් මගේ දෙමව්පියෝ අභිභවය යන්න බෑ. මම හිතන අඩුවක් වෙනවා ඔබගේ පවුල ඔබගේ ජීවිතයේ පෞද්ගලික ජීවිතය ගැන වචනයක් කරනොත් ඔබ මොනවද ඒ ගැන? මගේ භාර්යාව නැති වුණා. එතුමිය විශ්වවිද්‍යාල කාලේ අපි අතුරගෙන බොහොම සතුටින් හිටියා. දරුවෝ දෙන්නෙක් ඉන්නවා, දෙන්නම හොඳ ප්‍රසිද්ධ අය. එක්කෙනෙක් රමණිකා, එයා බැංකු ක්ෂේත්‍රයේ ඉහළට වැවිලා දැන් විශ්‍රාම අරගත්ත මේ ගිය අවුරුද්දේ. ඒ වගේම වරුණි ට්‍රයඩ් ඒගොල්ලෝ ඔය මාධ්‍ය ශාස්ත්‍රයේ දවන්ත චරිතයක් අද ආදර්ශ චරිතයක්. ඉතින් බොහොම සතුටින් මට ඉන්න පුළුවන්. වෙන අයට වගේ මේ ලොකු
සමහර අයට මේ ජීවිතයේ අවසාන භාගයේ ප්‍රශ්නනේ පෞල් ප්‍රශ්න අරක මේක. ඒව මොකුත් නෑ. ඒකත් එක හේතුවක් තමයි මේ නිදාසේ ඉන්න පුළුවන්. දැන් මේ දවස්වල මොනවද කරන්නේ කරගෙන යන නිසා ඉවර කරගන්න තව මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? නෑ දැන් මගේ තව පොත් කීපයක් ලියන්න තියෙනවා. ඒවම වැඩක මට එක හැකියාවක් තියෙනවා කියන්නේ කෙලින්ම මේ පොත හැදීගෙනම තමයි මම කම්පියුටර් එක වැඩ කරන්නේ. සංස්කරණ අවශ්‍ය වෙන සංස්කරණ අඩුයි. ඒක ඒ ඔලේ ඒක සෙන්ටන්ස් එක වැටෙනවා. ඉතින් ලියන්න ලේසි. නැත්තම් මෙච්චර පොත් ගොඩක් ලියන්න අමාරුයි. දැන් මට ඒ අතර දැන් මෙච්චර ලියන්න දැන් අපි නම් සාමාන්‍ය මේ අවුරුදු කීපයකට උඩදීවත් අපේ මතකයේ සමහරට අඩුයි. මේ තරම් විධිමත්ව මේ අතොරතුරු කොහොමද ගබඩා කරලා තියෙන්නේ? නෑ ඒක මගේ මතකයේ තමයි ගොඩක්ම. මතකයේ ගැන රහස තියෙන්නේ ඒගොල්ලෝ කියන්නේ උනන්දුව තියෙනවා නම් මතකයේ තියෙනවා. හොඳද? දැන් පෙරදිනිය ගැන මගේ ලොකු උනන්දුවක් ආසාවක් තියෙනවා. ඒකේ මතක රැතෙනවා. සාමාන්‍යයෙන් අමතක වෙන්නේ අප්‍රසන්න දේවල් අමතක වෙන්න පුළුවන්. ඉතින් මතකයේ කියන එකත් උනන්දුවේ කොටසක්. මම දැන් විශ්‍රාම ගියා නිදාගෙන ඉන්න ඕනේ මුකුත් කරන්න නැතුව ඉන්න ඕනේ. කිසි දෙයකට සහභාගී වෙන්න ඕනේ නැහැ කියලා හිතුවොත් ඒක ලොකු මෝඩකමක්. මොකද ඒකම වලල්ලක් වෙලා අසනීප වෙනවා. ඒ හින්දා උනන්දුව තියෙනවා නම් මතකයක් තියෙනවා. දැන් මනෝවිද්‍යාඥයෝ කියන්නේ ඒකයි. මොළයක් කියන්නේ මස්ල් එකක්නේ. ඒ මස්ල් එක වැඩ කරන්න ඕනේ. මස්ල් එක වැඩ කරපු එක නවත්තපුවාම ඊට පස්සේ මොකක් හරි ටිකක් මේක මේ වෙජිටබල් එකක් වෙනවා. අසනසේ මොනවද අපි සමාජයට විශේෂයෙන් ඔබ ආශ්‍රය කරපු මාධ්‍ය ශාස්ත්‍රයට මොනවද ඔබට කියන්න තියෙන්නේ? කියන්න තියෙන්නේ සත්‍යමේව ජයතේ. මොන විදිහේ වේව කරත් අවසානයේ යථාර්ථයක් තියෙනවනේ. ඒ යථාර්ථය අපිව හසුරුවනවා. ඊටාම වැදගත් දේ තමයි හැම වෙලාවෙම මේ චෝදනා මුඛයෙන් වැඩ කළ හරියන්නේ නැහැ. අපි සාමූහිකව අපි විශාල අභියෝගයේ තියෙන අවස්ථාවක්. ඒ නිසා හැමදෙනාම සහයෝගයෙන් සහ දැනුමෙන් ඒවට මුහුණ දෙන්න ඕන. මට නම් මේක ඊටාම පැහැදිලිව පේන දෙයක් තමයි එන්නම රාජ්‍ය අංශේ වැඩ කරනවා වැඩි කරලා ඊට පස්සේ ගෝලියෝ ටික ඒවට දා ගන්නවා මොන කිව්වත් ඊට පස්සේ ඒගොල්ලන්ගේ හැකියාවලත් අඩුයි දැනුමත් අඩුයි. එහෙම කරලා අවුරුදු 4-5ක් නිකන් එහෙම අනලා ලොකු අමාත්‍ය ලෝකෙක් කොහෙවත් බලන්න සෝවියට් දේශය බලන්න නැගිටින යුරෝපය මේවා ඔක්කොම රාජ්‍ය අංශයෙන් වැඩ කරන්න ගියායනේ. රාජ්‍ය අංශයෙන් වැඩ කියලා කඩාගෙන වැටුණා. තරඟ කරන්න බෑ. රාජ්‍ය අංශයේ ගිහිල්ලා වැඩ කරොත් විශේෂයෙන්ම මේ බියුරොක්‍රසි එක මේ නිලධාරි තන්ත්‍රය නුපුහුණු නිලධාරි තන්ත්‍රය තුල උනන්දුව තියෙනවා අවංක බව තියෙන්න පුළුවන්. උද්‍යෝගය තියෙන්න පුළුවන්. නමුත් ඒකෙන් ආයතන පාඩුවේ ඉඳන් වාසියට යන්නේ නැහැනේ. ඒකට කරන්න හැකියාව තියෙන්න ඕනේ. ඒකට කරන්න නියම ආයතන තියෙන්න ඕනේ. ඒ හින්දා තනිකර රාජ්‍ය අංශය වැඩි කරමින් නම් කවදා මගේ අත්දැකීම ජීවිත කාලෙක අත්දැකීම මමත් ඇත්ත වශයෙන් අනිත් පැත්තට කතා කරන්න ඕනේ. මොකද මට මොන හරි වරප්‍රසාද ලැබුණේ රාජ්‍ය අංශයෙන්නේ. එහෙමනම් හරිනම් මම ඒක වර්ණනා කරනවා මිසක් ඒක විවේචනය කරන්න බෑනේ. නමුත් ඇත්ත කතාව රාජ්‍ය තන්ත්‍රයත් ඒකට අනුබද්ධ නිලධාරී තන්ත්‍රයත් තුලින් නූතන ලෝකයක් කවදාවත් ආර්ථික වශයෙන් ගොඩ ගන්න බෑ. මෑත ඉතිහාසයේ සෝවියට් දේශය බලන්න නැගෙනහිර බලන්න චීනය සම්පූර්ණයෙන් ඒ පක්ෂය නායකත්වය දුන්නට අර ආර්ථික ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. අපි මම ගිතේ 34 සැරයක් චීනට ගිහිල්ලා තියෙනවා. ඉන්දියාව බලන්න. ඉන්දියාවත් ওই රාජ්‍ය අංශේ නේරුගේ කාලේ තනිකර රාජ්‍ය අංශේ. තේරුණාද? නේරුගේ කාලේ කිව්වේ හින්දු රේට 101.2යි. රාජ්‍ය අංශයට කවදාවත් මේ වැඩේ කරන්න බෑ. ඒක ගැන තමයි මගේ සම්පූර්ණ අත්දැකීම හා දැනුම. එතකොට කියවීම නිසා හරි තමන් වෙන කොටසක් එක තියෙන පන්ති වෛරය නිසා මොකක් හරි ඒක වෙනුවට වෙන රජය ආදේශ කරන්න හැදුවා නම් ඒක ඉතින් මම්මුලා වීමක් කියලා තමයි මගේ අවංක මතය. බොහොම ස්තුතියි ආචාර්ය සරත් තමුණුගම. අද ජර්නි තුලින් අපි සාකච්ඡා කළේ අපි වැඩසටහන දෙකක් පුරා සාකච්ඡා කරා. මේ රටේ සිටපු සමාජ විද්‍යාඥයෙක්, සාහිත්‍යදරයෙක්, කවියෙක්, ලේඛකයෙක්, විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක්, සමාජ දේශපාලන විචාරකයෙක්, නළුවෙක්, විශිෂ්ට සිවිල් සේවකයෙක්, ඒ වගේම අන්තර්ජාතික ආයතන ගණනාවක තනතුරු හොබව කෙනෙක්, දේශපාලඥයෙක්. ආචාර්ය සරත් තමුණු ඔබට දීර්ඝායුෂ
තව තවත් ඔබ ප්‍රාර්ථනා කරන්න මේ ශාස්ත්‍රීය සේවාවන් කරන්න ඔබට නිරෝගී සුව ප්‍රාර්ථනා බොහොම ස්තුතියි. මට එකක් මතක් කරන්න ඕනේ. අපි දෙන්න තමයි මුලින්ම අර පුවත්පත් කියවන වැඩසටහන පත්තර මාතෘකා අරගෙන සාකච්ඡා කරේ. ඉතින් මට ඔබතුමා මම ගැන තාම ආදරේ මතක් කරනවා නිතරම. බොහොම ස්තුතියි. ඒක ගෞරවයක් අපිට. බොහොම ස්තුතියි ඔබටත් මේ වැඩසටහන නැරුවට.